අයිබෝවන් සුබ දවසක් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මොකද මම හිතන්නේ මරණයෙන් නිමෙලා උත්ථානය වූ අද දිනය 2022 අප්‍රේල් මාසේ අද දිනේ. ඒ නිසා මම හිතන්නේ අපි සියලු දෙනාට විශේෂ දිනයක් වුණා. අපි සියලු දෙනාම ඒ වගේම කනගාටු වෙනවා 2019 අප්‍රේල් මාස 21 වෙනිදා පාස්කු පෙරහරේ මම හිතන්නේ කිතුණු ජනතාවගේම ලෝකවාසී සියලු ජනතාවගේ හිත කම්පාවටපත් වුණා. හැබැයි මේකෙදි අපි විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේකෙන් කවුරු සස්තවාදී කණ්ඩායමක් හෝ දේශපාලන එකක් හෝ කියලා මොකද්ද අපිට තාම කියා ගන්න බෑ. නමුත් ජනතාවගේ හිත් බිඳිලා තියෙනවා. ඒකෙන් අපි කියනවා මේකේ ඒ මිනිස්සුන්ට අපි සාධාරණයක් ඉෂ්ට කරයි කියලා. අපි දැන් රජයල් 3ක් තිබුණා. මම හිතන්නේ මේ රජයේ ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තිනවා 21 මම හිතන්නේ 21 වෙනකොට කියනවා කියලා. මම හිතන්නේ ඉදිරියේදී ඒ සාධාරණ ඉෂ්ට කරයි කියලා හිතනවා. ඒක උන් නැත්තම් ඒක වෙනත් පැත්තකට හරවන්න පුළුවන්. මේක දේශපාලන වශයෙන් ගෙනියන්න නැතුව මේ අපරාධ කරේ ආගමත් ජාතියකින් නෙමෙයි කියන එක අපි දන්නා. එක්ක සත්වාදී කණ්ඩායම එක්ක මොකක් හරි බලවේගයකින් ඕනි කියලා මම හිතන්නේ ජන මේ මාධ්‍ය තුල යන ප්‍රකාශ තුල යන ඒකන්ද මේ ආදරණීය ශ්‍රී ලංකාවාසී සියලු දෙනාගේම පාඩපත් වෙලා තියෙන මනුස්ස ජීවිත තමයි අයිමුනේ. අපේ මනුස්ස ජීවිත වෙනුවෙන් අපේ රටේ පාලකයෝ මම හිතන්නේ සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. මොකද මේ අවස්ථාවේදී මම මේ ප්‍රකාශ කරනකොටත් මේ ක්‍රිස්තියානි ආගම ඉන්න මේ ඒක ක්‍රිස්තියානි භක්තිකයෙක් ඒ වගේම ඉස්ලාම් භක්තිකයෙක් මේ සමාජ සේවය කරන ඉතින් සහෝදරත්වයෙන් අපි මම බෞද්ධයෙක් වශයෙන් අපි සහෝදරත්වයෙන් ජීවත් වෙනවා. මේ රට අපි එකම කොඩියක් යට මේ රටේ මේ පුණ්‍ය භූමියේ අපි සියලු දෙනා සමගින් ජීවත් වෙන්න මේට අපිට ජනාධිපතිතුමාට කියන්නේ සාධාරණ කඩිනමින් නිම කරන තවත් රජයට මේක කරන්න ඉඩ දෙන්න එපා. සැබෑ තත්ත්වය කියන්නේ කාටවත් දේශපාලන වශයෙන් දැන් ගත්තා දැන්ටත් ගන්නවයි කියන එක සමාජ ගත වෙලා තිනවා. ඒක ගන්න එපා. මොකද රජයේ අපි පාක්ෂයට නැතුණත් ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් අපි තියන් ඉන්නවා. ඒක නිසා අපි මේකේ සාධාරණ ඉෂ්ට වෙනතුරු අපි ශ්‍රී ලංකා වාසී වශයෙන් අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා.